ජාතියේ යශෝරාවය නන්දා මාලිනී අද අපේ මාධ්‍ය තුලින් එතුමියගේ ගීත ඇහෙන්නේ නැහැ. ඒක හින්දා මම ඒ පවන කිසිදාක නැති වෙන්නේ නැහැ. ඒ පවන මේ රටේ පන්ති විෂමතාවයේ පන්ති අරගලයේ පවතින තාක්කල් මේ ගීත හෙට දවසෙත් වළංගුයි. තව අවුරුදු ගණනකට වළංගුයි. එම ගීත ඔබ හමුවට ගෙන ආවේ මිනිසුන් ඊටමත් දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරී හිටපු කාලෙක ඒ වගේම දරුවන් දසවදදී මරණ කාලයක තමයි එම ගීත ඔබ හමුවට ආවේ 88 89 කැරැල්ල සමයේ ඒ ගීත ජනතාව ආදරයෙන් වැළඳගත්තා. මේ පන්ති සමාජයේ තියෙන තුරු නන්දා මාලිනී outdated වෙන්නේ නැහැ. නන්දා මාලිනීගේ සින්දු ජීවමානයි. පන්ති සමාජයේ තියෙන තුරු නන්දා මාලිනීගේ ගීත ජීවමානයි. ඒ හින්දා මම ඇයගේ ගීතයක් ਵਿਚාරය කරමින් ඔබ හමුවට ගෙන ආවා. ඒ ඔබට ඒ සින්දු මතක් කර දීමට. අදත් මම එතුමියගේ සින්දුවක් ඔබ හමුවට ගෙනෙනවා. ඒ යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන. මේ සින්දුව 88 89 කාලේදී මව්වරුන්ගේ මුවින් ගෑන්නේ නැති තමාගේ දරුවා කුරිරු වද වේදනා වලට භාජනය කළා මරා දමද්දි මේ ගීත ඇයගේ මුවින් පිට වෙන්නේ නැති. ඒ හැම මවකගේම මුවින් පිට වෙන්නේ නැති. මේ නන්දා මාලිනීගේ සින්දු ගීත ඒ දිනවල බොහෝ දෙනෙකුට තමන්ගේ දුක්ඛ දෝමනස්යන් නැති කර ගැනීම සඳහා මව්වරුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති. මොකද ඒ જાතියක් විනාශයට පත් කරපු යුගයක්. අවාසනාවකට ඒ දේම අදත් සිද්ධ වෙනවා. මොකද මේ එදා ඒ වෙනුවෙන් සටන් කරපු පක්ෂයම අද ප්‍රතිගාමීන් විසින් ගිලගෙන තිබෙනවා. ඒ ප්‍රතිගාමී බලවේග වලින් ඔවුන් සංගමයට පත් කරලා ඔවුන්ව ගිලගෙන තිබෙනවා. ඉතින් අද යුගයේ ඒ පන්ති අරගලය ඒ වගේම මිනිසුන්ට ජීවත් වෙන්න බැරි ස්වභාවය විශේෂයෙන් රෝහණ විජේවීර සහෝදරයා කියනවා ඔබට පාන් ගෙඩියක් පාරේ අරගෙන යන්න බැරි තත්වයක් ඉදිරියේදී උදා වෙනවා කියලා අනාවැකියක් කිව්වා. ඔව් අද ඒ තත්වය උදා වෙලා ඉවරයි. ජනතාව ඊටම පීඩණයටපත් වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පැමිණියේ ආහාර මත, ඖෂධ මත, අධ්‍යාපනය මත 18%ක වැඩබද්ද ඉවත් කරනවා කියලා. නමුත් අද වෙනකන් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ වගේම දිනෙන් දින මිනිස්සුන්ට දරා ගන්න බැරි ජීවන වියදමක් ඇති වෙමින් තිබෙනවා. ඒ වගේම විදුලි බිලක් ඇති වෙමින් තිබෙනවා. මේක මිනිස්සුන්ට දරා ගන්න බෑ. මේ සොරකම් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුවත් අද සොරකම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක ජනතාවට වසන් කරන්න බෑ. ඔබ දන්නවා පහුගිය කාලේ ඇති වෙච්ච තත්ත්වයන් ඉදිරියේදී මේ තත්ත්වයේදී අනිවාර්ය ජනතා නැගිටීමක් වළක්වන්න බෑ. එහෙම වළක්වන්න නම් මේ 10%ක වැඩබද්ද ඉවත් කර යුතුයි. මේ අඩු වශයෙන් ආහාර මත, පාසල් උපකරණ මත, බෙහෙත් මත පනවා තිබෙන වැඩබද්ද සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. එහෙම කළොත් බොහෝ දුරක් යන්න පුළුවන්. නැත්තම් මේක ඉතාමත් ඉක්මනින් පිපෙරෙන තත්වයක් ඉදිරියේදී ඇති වෙනවා. එදා නන්දා මාලිනී ගායපු ඒ ගීතය මං කැමති ඔබට මතක් කරන්න. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉන්දි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම් කුමට රට අධිකරණය නීතිය සහ විනිසුරන්. මේ ආකාරයෙන් නන්දා මාලිනිය ඒ ජාතියේ යශෝරාවේ එදා ගායනා කළේ එහෙමයි. මේ තියෙන දේවල් එදත් තිබුණා. අද ඊට වැඩිය ගොඩාක් වැඩියෙන් තියෙනවා. එදා
ඒ ගීත ගායනා කරේ අදට වඩා අඩු පීඩනයක් තියෙද්දි. නමුත් අදත් ඒ ගීත ජීවමානයි. මිනිසුන්ට අසන්න ලැබෙන්නේ නැහැ. නන්දාමාලිනීට බයයි. නන්දාමාලිනී ජාතියේ අශෝරාවේට මේ රටම බයයි. ඒක තමයි ඇත්ත. මම ප්‍රශ්න කරා. මම රජයේ බලයට ගෙන්න ක්‍රියා කරපු කෙනෙක්. එතකොට මම ඇහුවා එතකොට මේ සින්දු ඇහෙන්නේ නැහැ. මොකද මම ඇහුවා නන්දාමාලිනීගේ සින්දු ඇයි ඇහෙන්නේ නැත්තේ? නෑ අපි වෙන ගීත තෝරාගෙන තියෙන්නේ කිව්වා. ඉතින් ඒගොල්ලන්ගේ ගීත ඇහුනේ වෙනත් අමුතුම ගීතාවලියක් තිබුණා. ඉතින් මේ ආකාරයෙන් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යටපත් කරමින් වෙනත් දේවල් ඉස්සරහට දමමින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කොහෙද තියෙන්නේ? කාටද තියෙන්නේ? මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ අද. ඉතින් මේ සින්දු වල තියෙන දේවල්, මේ ගීතවල තියෙන දේවල් අදටත් යථාර්ථයක් නොවේද? කකා බිබි නටන අතර නරුම යහළු එහෙලියන් පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනයන් රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන් එහි ගිනි නිව මග සෙවීම වරදක් දැයි මට කියන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉන්දි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලෝක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට රට අධිකරණ නීතිය සහ විනිසුරන්. ඇත්තටම පහුගිය අරගලයේ සමයේ මේ ආණ්ඩුව බලයට එන්න අරගලය හේතු වුණා. නමුත් අරගලයේ සොයුරන් සිරගෙවල් වල. ඉතින් මෙවැනි තත්වයක් තමයි තියෙන්නේ. මේ අරගලය ඇති වුණේ අපේ ආර්ථික සංස්කෘතිමය සෝදාපාලුව වළක්වන්න. ඒට විරුද්ධවයි අරගලේ පැන නගුනේ. ඉතින් මේ අරගලේදී නන්දාමාලිනිය ඒ ගායනා කරේ තමන්ගේ පුතාව 88 89 කැරැල්ල සමයේ ඒ දරුවන්ව යදම් වලින් බැඳලා සිරගෙවල් වලට සිරගත වුණ හැටි කියලා දෙන්න තමයි. ඒ වගේම අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ වියෝවින් කම්පාවටපත් වී එම ගායනේ ඔබ හමුවට රැගෙන ආවා. එතකොට ඒ ගායනය කරන්න ඇති අම්මලා දරුවන් අහිමි වෙච්ච අම්මලා ඒ ගීතය ගයන්න ඇති. ඒ ගීතය ගයලා තමන්ගේ දුක අඩු කරගන්න ඇති. ඉතින් මේ ගායනා ඊටමත් අද දවසේත් වළංගුයි. මේ පන්ති සමාජයේ තියෙනතුරු මෙම ගීත අවලංගු වෙන්නේ නැහැ. කවුරු වම වෙනුවෙන් පෙනී සිටියත් මේ සින්දු වලට බය නම්, මේ ගීත වලට බය නම් ඒක ජාතියේ අවාසනාවක්. මේ නන්දාමාලිනිය ඒ ගීත සමුච්චය, පවන ගීත සමුච්චය ගෙන ආවේ විශේෂයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ගීත මේ ගායනා කරන්න. එතුමා මම දන්නවා ඊටමත් ඒ යුගයේදී තමාගේ ජීවිතේ පව බේරගත්තේ ඊටමත් අපහසුයි, අමාරුයි. ඒක වාසනාවකට සිද්ධ වෙච්ච එකක්. ජාතිය වාසනාවකට. මම නන්දාමාලිනිය ගැන කතා කරා. නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි ඇය පිටුපස්සේ හිටපු යෝධ වෘක්ෂය. එතුමාගේ ගීත අදටත් වළංගුයි. එතුමාත් කිසිදු දේශපාලනයකට සම්බන්ධ වුණේ නැහැ. අපි වැරදි දේශපාලනයට හවුල් වුණා. මොකද මේ ආණ්ඩුව ගේන්න අපි හවුල් වුණා. මේක වැරදි. ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. මෙවැනි ආණ්ඩුවක් බලයට ගෙන්න යම් කිසි සහායක් මම දුන්නා. ඒක ගැන මම කනගාටු වෙනවා. ඉතින් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අද සමාජයේපත් වෙලා තියෙනවා. ඉතින් මේ ගීත අදත් වළංගුයි. මේ ගීත ඇහෙන්න ඕන. මේ ගීත මිනිස්සු අතරට යන්න ඕන. මේ වම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ ගීත නැවත ජනතාව අතරට ගෙනියන්න ඕන. මේ සමාජ විෂමතාවයේ පිළිබඳ කරන ගීත සමුච්චය ජනතාව අතරට ගෙනියාම පමණක් ඇති මේ සමාජය වෙනස් කරන්න. අදටත් ඒක ජීවමාන සත්‍යයක්. මොකද එක්තරා ගීතයක්, නන්දාමාලිනිගේ එක්තරා ගීතයක්, මේ පවනට කලින් ගායපු ගීතයක් ලංකාවේ හිටපු මහාචාර්ය කෙනෙක් කියලා තියෙනවා 71 කැරැල්ල ඇති උනේ නන්දාමාලිනිගේ
උඩඟුලියන් ගොතා බඳින ගීතය නිසා කියලා. නන්දා මාලනිය සතුටු විය යුතුයි. ජාතියක් අවදි කරන්න එතුමිය ගත් ක්‍රියාමාර්ගය, එතුමියගේ හඬ මේ ජාතිය ආදරයෙන් වැළඳගත්තා. අද ඒ ගීත ඇහෙන්නේ නැහැ. අද බයිල ඇහෙන්නේ. ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. අපේ සියලුම නාලිකාවල, රූපවාහිනී සියලුම නාලිකාවල, ඒ වගේම රේඩියෝ එකෙන් ඇහෙන්නේ නැහැ. මේ ගීතය ඇහෙන්නේ නැහැ. මේ ගීත ඇහෙන්නේ නැහැ. සමාජ විෂමතාවය ගැන ගීත ඇහෙන්නේ නැහැ. එවැනි කලාකෘති බිහි වෙන්නෙත් නැහැ. වාදනය කරන්නේ නැති හින්දා ඒවා බිහි වෙන්නෙත් නැහැ. ඉතාමත් අවසනාවන්ත තත්වයක් මේ. ඉතින් මේ ගීතය ඉතාමත් වැදගත්. මොකද මේ ගීතයෙන් ප්‍රශ්න කරනවා ඒ අම්මා තමන්ගේ දරුවා දස වද දීලා දරුවව මැරුවා. එතකොට අම්මගේ සිතුවිලි වලින් දරුවා ගැන කියමින් මගේ දරුවා මැරුණත් මේ දරුවෝ වෙනුවෙන් ඒ දරුවන්ට කිරි අම්මා කෙනෙක් වෙන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගීත ඉතාමත් වැදගත්. නංගදා මාලිනී නැවත මෙහෙම කියනවා. ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතුන් කුමටද මට මහවිරුවෙකි හිරගෙයි මල මගේ පුතුන් කෝටි ගණන් බිහි වේවා මගේ පුතු වැනි තව පුතුන් කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉඳි කටු වෙන ඇඟිලි තලා දෙතිස් බදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම් කුමට රට අධිකරණය නීතිය සහ විනිසුරන්. මේ ආකාරයෙන් නන්දා මාලිනී ඒ ගීතය ඔබ වෙතට ගෙන ආවා. අද මම දන්නා තරමින් නන්දා මාලිනී ගිලන් වී ඉන්නේ. නමුත් මම හිතනවා නන්දා මාලිනිය මේ රට සමාජවාදී රටක් වනතුරු එතුමියගේ ජීවිතය තියේවි. මොකද එතුමියත් මම හිතනවා ඒදී පතනවා කියලා. ඇය ගායනා කරපු දේ ඇය පතනවා අනිවාර්යයෙන්ම. ඒකින්දා ඒක මේ පන්ති සමාජයේ තියෙන තුරු මේ පවන ගීත සමුච්චය කිසිවෙකුටත් වලලන්න බෑ. මේවා සමාජයට ඇහෙන්න සැලැස්සුවත් නැති වුණත් අද නවීන උපකරණ මගින් ඒවා ගොඩක් අය අහනවා. ඒක පේනවා ගොඩක් YouTube channel වල ඒක ඇහෙනවා. ඒ සිද්දු ඇහෙනවා. ඉතින් ගොඩාක් ආදරයෙන් වැළඳගත් බව ඒ views වලින් අපට දකින්න පුළුවන්. ඒ කියන්නේ නන්දා මාලිනී outdated නෑ. නන්දා මාලිනී තමයි මේ රටේ යශෝරාවේ. නන්දා මාලිනී ගැයූ ගීත මේ පන්ති සමාජයේ පවතින තාක්කල් ජීවමානයි.